ඔපරා වින්ෆ්‍රේගේ ආශ්වාදජනක කතාව. දරිද්‍රතාවයේ සිට බලය දක්වා. ඔපරා වින්ෆ්‍රේ ඔරොත්තු දීමේ හැකියාව සාර්ථකත්වය සහ ආශ්වාදයෙන් පිරුණු ජීවිතයකි. ඔපරා ග්‍රේල් වින්ෆ්‍රේ 1954 ජනවාරි 29 වන දින ඇමරිකා එක්සත් ජනපදයේ මිසිසිපිහි කොසියුස්කෝහි උපත ලැබීය. ඇගේ මව වර්නීටා ලී අවිවාහක යෞනියේ ගෘහසේවිකාවක් වූ අතර ඇගේ පියා වර්නන් වින්ෆ්‍රේ ගල් අඟුරු පතල් කම්කරුවෙකු වූ අතර පසුව කොණ්ඩා කපන්නෙකු විය. ඔප්‍රාගේ මුල් කාලයේ දරිද්‍රතාවයෙන් හා දුෂ්කරතාවයන්ගෙන් සනිටුහන් විය. ඇගේ ආච්චි විසින් ගොවිපළක ඇතිදැඩි කරන ලද ඇය වයස අවුරුදු 3 වන විට කියවීමට ඉගෙනගත් අතර බොහෝ විට පල්ලියේදී බයිබල් පද කියවුවාය. ඉගෙනීමට මුල් අවධියේදී ඇයට තිබූ ඇල්ම නොතකා ඇගේ ළමා කාලය කම්පනයෙන් හා අපයෝජනයෙන් පිරී තිබුණි. ඇය තම මව සමග ජීවත් වීමට මිල්වෝකී වෙත ගිය නමුත් පවුලේ සමාජිකයන් සහ පවුලේ මිතුරන්ගේ ශාරීරික හා ලිංගික අපයෝජනයන්ට මුහුණ දුන්නාය. වයස අවුරුදු 14 දී ඇය ගැබ්ගත් නමුත් උපතින් ටික කලකට පසු දරුවා මිය ගියේය. මෙම වේදනාකාරී අත්දැකීම ඇගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් බවට පත් වූ අතර ඇය ටෙනසීහි නැෂ්විල්හි ඇගේ දැඩි පියා සමග ජීවත් වීමට ගියාය. ඇගේ පියා අධ්‍යාපනය හා විනය බලාත්මක කළ අතර එය ඇගේ අවධානය යොමු කිරීමට උපකාරී විය. ඇය පාසලේදී දස්කම් දැක්වුවාය. ගෞරව උපාධි ශිෂ්‍යාවක් වූවාය. ටෙනසී ප්‍රාන්ත විශ්වවිද්‍යාලයට පූර්ණ ශිෂ්‍යත්වයක් දිනා ගත්තාය. විකාශන සහ මාධ්‍ය ශාස්ත්‍රයේ ඇගේ ගමන ආරම්භ කළාය. ඔප්‍රා උසස් පාසලේ සිටියේදී ගුවන් විදුලියේ වැඩ කිරීමට පටන් ගත්තාය. ඇය නැෂ්විල්හි පළමු අප්‍රිකානු ඇමරිකානු කාන්තා ප්‍රවෘත්ති නිවේදිකාව බවට පත්විය. පසුව ඇය මෙරිලන්හි මැල්ටිමෝර් වෙත ගිය අතර එහිදී ඇය සන්ධ්‍යා ප්‍රවෘත්ති සමනිවේදිකාවක් ලෙස කටයුතු කළාය. කෙසේ වෙතත් ඇගේ චිත්තවේගීය කතන්දරය කීම සාම්ප්‍රදායික ප්‍රවෘත්ති වාර්තාකරණයට නොගැලපෙන බැවින් ඇය එම චරිතය රඟ දැක්වීමට අපහසු විය. ඇගේ ජීවිතයේ විශාල සන්ධිස්ථානයක් වූයේ බැල්ටිමෝර්හි උදෑසන කතා සංදර්ශනයක් වන People Are Talking හි සම සත්කාරවල කරකවරියක් ලෙස රැකියාවක් ලබා දීමත් සමගය. අමුත්තන් සහ ප්‍රේක්ෂකයන් සමග සම්බන්ධ වීමට ඇයට තිබූ ස්වාභාවික හැකියාව නිසා වැඩසටහන සාර්ථක වූ අතර ඉක්මනින්ම ඇය චිකාගෝහි නිෂ්පාදකයින්ගේ අවධානය දිනා ගත්තාය. ඔප්‍රා වින්ෆ්‍රේ 1984 දී අඩු ශ්‍රේණිගත කිරීම සහිත කතා සංදර්ශනයක් වන AM චිකාගෝ සත්කාරකත්වය සඳහා චිකාගෝ වෙත ගියාය. මාස කිහිපයක් ඇතුළත ඇයගේ උණුසුම සහ ආකර්ෂණීය පැමිණීම එය නගරයේ ඉහළම ශ්‍රේණිගත කළ සංදර්ශනය බවට පත් කළේ. ඇයගේ දැවැන්ත සාර්ථකත්වය දුටු එම වැඩසටහන ඔප්‍රා වින්ෆ්‍රේ ෂෝ ලෙස නම් කරන ලද අතර 1986 දී ජාතික ප්‍රේක්ෂකයින් දක්වා ව්‍යාප්ත විය. අනෙකුත් දෙවා කාලයේ කතා සංදර්ශන මෙන් නොව ඔප්‍රා ඕපාදූප හෝ සංවේදීකරණයට වඩා ආශ්වාදජනක සහ අර්ථවත් සංවාද කෙරෙහි අවධානය යොමු කළාය. පෞද්ගලික අරගල පිළිබඳ ඇයගේ විවෘතභාවය මානසික සෞඛ්‍ය වර්ගවාදය සහ අපයෝජනීය වැනි වැදගත් කාරණා පිළිබඳ තහනම් කිරීම බිඳ දැමීමට උපකාරී විය. මෙම වැඩසටහන ඉතිහාසයේ ඉහළම ශ්‍රේණිගත කිරීම සහිත කතා මාලාව බවට පත් වූ අතර එය 2011 දී අවසන් වන තෙක් වසර 25ක් පුරා පැවතුණි. ඔප්‍රා කතා සංදර්ශන සත්කාරිකාවක් පමණක් නොවේ. ඇය බලවත් ව්‍යවසායිකාවක් බවට පත්විය. ඇගේ විශාලතම ජයග්‍රහණ කිහිපයක් අතරට හපෝ ප්‍රොඩක්ෂන් නිෂ්පාදන සමාගමක් හිමි පළමු අප්‍රිකානු ඇමරිකානු කාන්තාව බවට ඇය පත්විය. චිත්‍රපට කලර් පර්පල් සහ බ්ලඩ් වැනි චිත්‍රපටවල රඟපෑවා. ඔපරා මැගසින් ඉතිහාසයේ වඩාත්ම සාර්ථක කාන්තා සංග්‍රහවලින් එකකි. ඔපරාගේ පොත් සමාජයේ නොදන්නා පොත් එක රැයකින් වැඩියෙන් අලෙවන පොත් බවට පරිවර්තනය කළේය. ඕන් නෙට්වර්ක් රූපවාහිනියේ
ඔන්නට රූපවාහිනිය තුල ඇගේ බලපෑම දිගටම කරගෙන යාම සඳහා ඔප්‍රා වින්ෆ්‍රේ ජාලය දියත් කළාය. ඇය 2003 දී පළමු කළු කාන්තා බිලියනපතිනිය බවට පත් වූ අතර ඇය අද වන විට ඇගේ ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 2.5 ඉක්මවයි. පරිත්‍යාගශීලීත්වය සහ ආපසුදීම ඔප්‍රා සෑම විටම ආපසුදීමට දැඩි උනන්දුවක් දැක්වුවාය. ඇයගේ කැපී පෙනෙන දායකත්වයන් කිහිපයක් අතරට ඔප්‍රා වින්ෆ්‍රේ නායකත්වයේ ඇකඩමිය අඩු වරප්‍රසාද ලත් ගැහැණු ළමයින්ට අධ්‍යාපනය ලබා දීම සඳහා දකුණු අප්‍රිකාවේ පාසලක් විවෘත කරන ලදී. අධ්‍යාපනය සඳහා ඩොලර් බිලියන 400ක් පරිත්‍යාග කළ ලොව පුරා ශිෂ්‍යත්ව සහ පාසල් සඳහා අනුමුදල් සැපයීමට උදව් විය. ආපදා සහන සහ අනෙකුත් අර්බුද සඳහා මිලියන ගණනක් පරිත්‍යාග කළා. ටයිම්ස් ලිංගික හිරිහැර හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ අසමානතාවයට එරෙහි සටනට සහාය දැක්විය. ඇගේ බලපෑම මුදලට වඩා වැඩිය. ඇය මිලියන ගණනක් කාන්තාවන් සහ ආන්තික ප්‍රජාවන් සවි බල ගැන්වීම සඳහා ඇගේ වේදිකාව භාවිතා කර ඇත. ඔප්‍රාගේ ජීවිතයෙන් ගත හැකි පාඩම්. ඔබේ අතීතයේ ඔබේ අනාගතය නිර්වචනය නොකරයි. ඇයගේ අරගල මාධ්‍ය වූද ඇය සාර්ථක ජීවිතයක් ගොඩනගා ගත්තාය. අධ්‍යාපනය බලවත් මෙවලමකි. ඉගෙනීමට ඇති ඇගේ ඇල්ම ඇයට දරිද්‍රතාවයෙන් මිදීමට උපකාරී විය. අව්‍යාජභාවය මිනිසුන් සම්බන්ධ කරයි. ඇය තමාටම සත්‍යවාදී වීමෙන් සාර්ථක වූවාය. අංක 4 වෙහෙස මහන්සි වී වැඩ කිරීම සහ නොපසුබට උත්සාහය ප්‍රතිඵලදායකයි. ඇය ප්‍රතික්ෂේප කිරීම වලට ඇගේ වර්ධනය නතර කිරීමට ඉඩ දුන්නේ නැත. අංක 5 සාර්ථකත්වය යනු ආපසු දීමයි. ඇය තම ධනය සහ බලපෑම අන් අයට උපකාර කිරීම සඳහා යොදා ගනී. ඔපරාගේ වඩාත් ප්‍රසිද්ධ උපුටා ගැනීම් කිහිපයක් ඔබේ තුවාල ප්‍රඥාව බවට පත් කර ගන්න. ඔබ සතුව ඇති දෙයට ස්තුතිවන්ත වන්න. අවසානයේ ඔබට තවත් බොහෝ දේ ලැබෙනු ඇත. ඔබ ඉහළට ඔසවන පුද්ගලයන් පමණක් ඔබ වටා එක්වන්න. ඔබට ගත හැකි ලොකුම වික්‍රමය නම් ඔබේ සිහිනවල ජීවිතය ගත කිරීමයි. ඔබේ තත්ත්වය කෙතරම් දුෂ්කර වුවත් ඔබේ කතාව වෙනස් කිරීමට ඔබට බලය ඇති බවට ඔප්‍රා වින්ෆ්‍රේගේ ජීවිතයේ සාක්ෂියකි. මිසිසිපිහි දුප්පත් ගැහැණු ළමයෙකුගේ සිට බිලියනපති මාධ්‍ය අධිපතියෙකු දක්වා ඇය ඉතිහාසයේ වඩාත්ම ආශාදජනක කාන්තාවන්ගෙන් කෙනෙකි.